දන්නවද? මිනිස්සු නිර්මාණය කරපු ලෝකයේ මිල අධිකම වස්තුව මේ වෙලාවේ ඔයාගේ ඔළුවට උඩින් පාවෙනවා කියලා. ඔයාගේ ඔළුවට කිලෝමීටර් 400ක් උඩින් පැයට සැතපුම් 17500ක් වේගෙන් යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ISS එක ගැන ඔයා අහලා තියෙනවද? මේක කොයිතරම් වේගවත්ද කියනවා නම් විනාඩි 90කින් මුළු පෘථුවිය වටේම ගිහින් ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා එතන ඉන්න ගගනගාමීන් ඉර පායලා බැහැලා යන එක දවසට 16 වතාවක් දකින්නවලු. විද්‍යාඥයෝ ශුද්ධ ගුරුත්වාකර්ෂණය ශාක වගා කරනවා, නව ඖෂධ පරීක්ෂා කරනවා, විශේෂයෙන් හදපු ආහාර ගන්නවා වගේම ගුරුත්වාකර්ෂණය නිසා පෘථුවියේ උත්සාහ කරන්න බැරි සමහර අත්හදා බැලීම් පවා කරනවා. ඒ විතරක් නෙමෙයි අභ්‍යවකාශයේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා අත්හදා බලනවා. ෆුට්බෝල් කෝට් එකක් විතර ලොකු මේකේ පිරිවැය වෙලා තියෙනවා ඩොලර් බිලියන 150. මේක තියෙන දැවැන්ත අත්තටු වගේ සූර්ය පැනල නිසා තමයි විදුලිය නිපද වෙන්නේ. පෘථුවියේ කරන්න බැරි අමුතුම පරීක්ෂණ කරන ලෝකෙ ලොකුම අභ්‍යවකාශ විද්‍යාගාරය තමයි මේ. අහස පැහැදිලි රාත්‍රියක ඔයාටත් මේක පියවිහෙන් බලා ගන්න පුළුවන්. තරු අතරේ වේගෙන් යන තරුවක් වගේ ඔයාට මේක දැක ගන්න පුළුවන්. ISS එක දිහා බලනවා තියා අහස තරුවක් දිහා බලා ගන්නවද? අපේ අයට කොහෙද වෙලාවක්?